ඒ කොහොමද? ඒ වයින් ඈත් වෙලා යහපත් සමාජයක් හදා ගන්නට ඕන නම් දෙමව්පියෝ තමන්ගේ යුතුයකම් සම්භාරේ මනාව ඉෂ්ට කරන්නට ඕන. දැන් බැලුවම තිරිසන් සතුන දරුවෝ හදනවා. ඒගොල්ලෝගේ දරුවෝ. අපේ සමාජයේ සමහර වෙලාවට ඒ තත්වයට පත් වෙලා නේද කියලා කනගාටුයි මොනවද කියන්න වෙනවා. සමහර අම්මලා තාත්තලා සේරම නෙමෙයි. දරුවෝ හදන හැටි. අර පවින් වලක්වලා යහපතේ යොදවලා හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන කියලා කල්පනා කරනවා නම් හොඳ දරු පිරිසක් හදා ගන්න පුළුවන්. සමාජයට බරක් නැති, රටට බරක් නැති, අම්මට තාත්තට බරක් නැති දරු පිරිසක් හදා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කළ යුතු දේ තමයි ඒ කැපකිරීම කරන්නට ඕන. මේ යුතුයකම් ටික ඊටාම හොඳට අවබෝධ කරගන්නට ඕන. එහෙම නැත්නම් දරු පිරිසක් හදන්නට ඔබට පුළුවන් කමක් නැහැ. දැන් සමහර වෙලාවට මා සමග සමහර අම්මලා ඇවිල්ලා හඬ කියනවා. හාමුදුරනේ පුතා මට අත දෙක කරගෙන ගහන්න ආවා. මගේ දුව හාමුදුරනේ මට පරස වචනෙන් බැනගෙන ආවා. මට කරගන්න කිසිම දෙයක් නැහැ. මං මේ වෙලාවට දුව පුතා පන්සලට ගෙනල්ලා අවවාද කරලා ටිකක් බය කරලා ඒතත් සහ මුලින්ම වලක්වලා තියෙනවා. අම්මට ආදරයක් ඇති කරලා තියෙනවා. තාත්තට ආදරයක් ඇති කරලා තියෙනවා. පස්සේ ඇවිල්ලා මට ඒ අම්මලා තාත්තලා කියනවා හාමුදුරනේ අපේ දරුවෝ අපිට බය නැහැ. හාමුදුරුවෝ දැක්කම වේවැල දැක්කම බයයි. මට ඇවිල්ලා ප්‍රශංසා කරලා තියෙනවා. හාමුදුරන්ට පින්වත් වෙන්න ඕන පුතා ඒ තත්ත්වෙන් වැළක්වුවට කියලා තියෙනවා. දැන් හොඳයි හාමුදුරනේ ගෙදර සේරම වැඩ කරනවා. මට මේ අම්මලා තාත්තලා කියන කතා. එනිසා මේව අවබෝධ කරගන්නට ඕන සෑම කෙනෙක්ම. අවබෝධ කරගෙන අම්මා තාත්තා කියලා කියන්නේ ආදර්ශවත් දෙපළක් වෙන්න ඕන අය. අම්මා තාත්තා ආදර්ශවත් දෙපළක් වුණොත් දරුවොත් ආදර්ශවත් දූ දරුවන් බවට සමාජයක් තුල පත් වෙනවා. ඒ කාරණාව ඉතාම හොඳට අවබෝධ කරගන්නට ඕන පළමු කොටම දෙමව්පියන්. එහෙම නැත්නම් අපේ සමාජයේ අද දවසෙන් දවස විනාශයට යන තත්වයට පත් වෙලා තියෙනවා. දැන් බලන්න අම්මට අම්මේ කියලා කතා කරන තාත්තට තාත්තේ කියලා කතා කරන දරුවෝ හරිම අමාරුනේ හොයාගන්න. දැන් පන්සලට ආවෙලා ඒ කෝල්ලයක් ගත්තොත් පන්සලට පුතා මොකද්ද කිය අම්මට? ඔහේ කටවහ ගන්න මං එන්නම් තව ටිකකින්. මේ ඔහේ කියලා කියන්නේ. දුව කියන්නේත් එහෙමයි, ඔහේ කියලා තාත්තට කියන්නේත් එහෙමයි, අම්මට කියන්නේත් එහෙමයි. හැබැයි අම්මයි තාත්තයි පොඩි කාලේ කිව්වේ රත්තරන් පුතා, සුදු පුතා, රන් පුතා වම ආමන්ත්‍රණය කළේ. දැන් වයසට යනකොට අම්මා තාත්තට කතා කිරීමේ අයිතියක් නැහැ. ගොඩාක් ඒවල. මොනතරම් පාපයක්ද ඔහේ කියලා කියන එක.